අපි කලින් වීඩියෝ එකේදී කතා කරා Truffle කියලා framework එකක් තියෙනවා. එතකොට Hard Hat කියලා framework එකක් තියෙනවා. මේ දෙකෙන් අපිට blockchain පාවිච්චි කරලා development කරන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි තව ගොඩක් framework තියෙනවා blockchain පාවිච්චි කරලා development කරන්න පුළුවන් ඒවා. එතකොට අපිට අපි ලියන smart contract එක online තියෙන platform එක store කරලා එතනින් අපිට අදාළ මොකක් හරි key එකක් අරගෙන ඒ key එක through අපිට normal විදිහට development කරන්න පුළුවන් normal website එක develop කරනවා වගේ මේ blockchain පාවිච්චි කරලා development කරන්න පුළුවන්. හරි ඊළඟට මේ Truffle කියන framework එක පාවිච්චි කරලම අපිට පුළුවන් testing කරගන්න. මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. එතකොට දැන් අපි ඉගෙන ගත්තනේ කලින් remix id කියලා platform එකක් අපිට contract එක test කරගන්න පුළුවන් ඒ වගේ වැඩ කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒකෙන් හින්දා මම මේ Truffle කියන framework එකේදී testing part එක කරන්නේ කොහොමද කියලා ලොකුට කතා කරන්නේ නැහැ. මම මෙතන කතා කරන්නේ කොහොමද අපි ලියන contract එක compile කරගන්නේ ඒ වගේම deploy කරගන්නේ මේ deploy කරගත්ත contract එක සාමාන්‍ය website එකකට link කරලා වැඩ කරගන්නේ කොහොමද කියලා. හරි. ඉතින් මේ තියෙන්නේ කියන Truffle කියන website එක. ඉතින් මේ website එකේ documentation කියන පැත්තට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙන්න මේ වගේ කීපයක් න අපිට පාවිච්චි කරන්න පුළුවන් network ටික මොනවද කියලා. ඉතින් අපි දැන් live network එක පාවිච්චි කරන්නේ නැහැ. මෙතෙන්දී මම මේ Ganache කියන local environment එකේ run කරගන්න පුළුවන් network එක තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ Ganache කියන එක අපි මුලින්ම download කරගන්න ඕනේ. මෙතනින් අපිට පුළුවන් ඒක download කරගන්න. ඉතින් ලොකු දෙයක් search කරන්න නැහැ. Ganache download කියලා ගහුවහම අපිට එන පළවෙනි link එකෙන් ගියපුවම මෙතෙන්ට යන්න පුළුවන්. හරි. ඊළඟට අපි යනවා Truffle framework එක හදාගන්න. ඉතින් මේකෙත් අපිට මේක කියවලා වලට තේරුම් ගන්න පුළුවන් මෙතන මොකද වෙන්නේ කියලා. හරි. මම මුලින්ම මෙතෙන්දී හරි මෙතන තියෙනවා අපිට install කරගන්න විදිහ. මුලින්ම අපි node modules දාලා තියාගන්න ඕනේ. කියන්නේ npm වැඩ කරන්න ඕනේ. සාමාන්‍ය web development පැත්තේ ඉන්න කෙනෙක් නම් දන්නවා node module එක කොහොමද දාගන්නේ කියලා. ඉතින් මේ වගේ prices කමක් තිබ්බොත් කියන එකත් මම කියලා දෙන්නම්. ඊළඟට අපි මේ තියෙන nvm එක වෙන්නේ npm කියන්නේ node module එක දාලා ඉවර වෙලා අපිට පුළුවන් මෙන්න මේ කියන keyword එක පාවිච්චි කරලා globally අපේ පාවිච්චි කරන PC එකට laptop එකට මේ Ganache framework එක download කරලා setup කරගන්න. හරි. ඊට පස්සේ අපිට Ganache හරියටම මේකේ setup වුණාද නැද්ද කියන එකත් බලා ගන්න පුළුවන්. මෙන්න මේ කියන keyword එක පාවිච්චි කරලා. හරි. ඉතින් මීට කලින් මම මේ දෙකම setup කරලා ඉතින් මම ඒක setup කරන part එක මේ වීඩියෝ එකෙන් කියන්නේ නැහැ. හරි. ඊළඟට තියෙන අපිට අපේ project එකක් වලින් හදාගන්න. හරි. මෙතෙන් තියෙනවා Alden folder එකක් හදලා මෙන්න මෙහෙම අපිට Alden project එකක් හදාගන්න පුළුවන් කියලා. මෙතෙන්දී අපිට දෙන්නේ මෙන්න මේ නමින් තියෙන Metacoin කියන නමින් තියෙන sample project එකක්. එතකොට මේකේ interface එකක් යම් තාක්ෂණයකට තියෙන්න පුළුවන්. ඒ වගේම මොකක් හරි කෝඩ් එකක් ඇතුලේ තියෙන්නත් පුළුවන් contract කීපයක් එක්ක. මේක කියන්නේ මේ sample project එකක් ඉන්නවා. හරි. ඉතින් මම sample project එකට යන්නේ නැතුව කෙලින්ම චූටි project එකක් deploy කරගන්න විදිහ දැනට පෙන්නන්නම්. සහ deploy කරගන්න තැනට එන select කරගන්න විදිහ. ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු කොහොමද එතනින් ඉස්සරහ වැටික් කරගෙන යන්නේ කියලා. හරි. ඉතින් මෙන්න මේ ටික prepare කරලා setup කරගන්න මේ Truffle එකයි node module එකයි Ganache එකයි ඊට පස්සේ අපි folder එකක් හදලා ඒ folder එකේ open කරගන්න VS Code එක එහෙම නැත්නම් CMD එක හරි ගමක් නැහැ නැත්නම් තමන්ගේ family එක මේක terminal එක open කරගන්න. ඊට පස්සේ මෙන්න මේ terminal එකේ අපි මුලින්ම ගහන්න ඕනේ මෙන්න මෙහෙම කියන දෙයක් Truffle init කියලා. මේ Truffle init කියන එකකින් සාමාන්‍ය init කියන එකකින් ගොඩක් වෙලාවට කරන්නේ initialize කරන එක. ඉතින් මෙතෙන්දි වෙන්නේ මේ Truffle init කියන code එකෙන් අපිට මෙතන simple project එකක් හදලා දෙනවා. හරි.
ඉතින් මේ ප්‍රොජෙක්ට් එකේ මුලින්ම තියෙන්නේ මොනවද කියලා බලමු. මේකේ තියෙන contract කියලා ෆෝල්ඩර් එකක්. ඒකේ කිසිම දෙයක් නැහැ. මයිග්‍රේෂන් වල කිසිම දෙයක් නැහැ. ටෙස්ටිං එකේ කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ trouble config කියලා එකක් තියෙනවා. මේක නම් කමෙන්ට් කරපු ගොඩක් දේවල් ටිකක් තියෙනවා. හරි. මම මුලින්ම මෙතෙන්ට contract එකක් ගන්නවා. මොකද contract එකක් නැතුව මුත් කරන්න බෑ. හරි. මම දැනට මේ ස්ටුඩන්ට් මැනේජ්මන්ට් කියලා contract එකක් හදාගත්තා. මේක මෙතෙන්ට ගන්නම්. මොකද එහෙම වුණොත් අපිට වැඩි කරගෙන යන්න ලේසියි. මේ තියෙන අපේ ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එක. මේ ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එකේදී වේරියබල් එකක් හදාගෙන තියෙනවා. එක වේරියබල් එකක් ඇඩ්‍රස් කියන ටයිප් එකෙන් තියෙනවා. අනිත් වේරියබල් එක viewing කියන ටයිප් එකෙන් තියෙනවා. ඉතින් මේ කොන්ට්‍රැක්ට් එකේ ඕන කෙනෙක් ඉන්නවා. එයා තමයි මේක ඩිප්ලොයි කරන පුද්ගලයා. ඊළඟට ස්ට්‍රක්චර් එකක් හදලා තියෙනවා. මේ ස්ට්‍රක්චර් එක හදලා ඒකට unit id එකකුයි ඒ කියන්නේ ස්ට්‍රක්චර් එක කියන්නේ හරියට කිව්වොත් අපි අලුතෙන් හදාගන්න වැලියු ටයිප් එකක් වගේ. ඉතින් මේක ඇතුලේ මෙන්න මේ කියන දේවල් ටික අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මැපින් එකක් තියෙනවා. මේ මැපින් එකේදී ස්ටුඩන්ට්ස් කියලා හදලා viewing tab මැපින් එකට දාලා තියෙනවා. එතකොට අපිට ඕන වෙලාවක මේව ගන්න පුළුවන් අපේ ඉන්ඩෙක්ස් එක පාවිච්චි කරලා. ඉතින් එතනින් පල්ලෙහාට ඉවෙන්ට් කීපයක් තියෙනවා. මේ ටික මම කියලා දෙන්න තියෙනවා කලින් වීඩියෝ වල. මොඩිෆයි එකක් තියෙනවා, ෆන්ක්ෂන් එකක් තියෙනවා ස්ටුඩන්ට් ඇඩ් කරන්න. ඊට පස්සේ ෆන්ක්ෂන් එකක් තියෙනවා අප්ඩේට් කරන්න. ඊළඟට ෆන්ක්ෂන් එකක් තියෙනවා ඩිලීට් කරන්න. ඊට පස්සේ ෆන්ක්ෂන් එකක් තියෙනවා ස්ටුඩන්ට් ගන්න. හරි. ඉතින් ඔය ටික තමයි මේ සිම්පල් කොන්ට්‍රැක්ට් එක ඇතුලේ තියෙන්නේ. අපි බලමු ඊළඟට කොහොමද get compile කරලා deploy කරගන්නේ කියලා. මේ කොන්ට්‍රැක්ට් එක ඕනනම් කමෙන්ට් එකක් දාන්න මම කොන්ට්‍රැක්ට් එක දාන්න නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්න බලන්න. හරි. ඊට පස්සේ අපි කරන්න තියෙන්නේ හරි සිම්පල් දෙයක්. අපි මෙතන ගහගන්න ඕනේ trouble compile කියලා කෝඩ් එක. මේකෙන් තමයි අපි ලියාගන්න ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එක කම්පයිල් කරගන්න. හරි. මම දැන් කම්පයිල් කරගන්න end එක එවුවට පස්සේ මෙතනින් වලට build කියලා ෆයිල් එකක් හැදෙනවා. මේ build කියන ෆයිල් එක ඇතුලේ contract කියලා ෆයිල් එකක් හැදිලා ඒ contract කියන ෆයිල් එක ඇතුලේ තමයි අපි ලියපු contract එක build වෙලා save වෙන්නේ. ඉතින් මේ තියෙන අපි අර ලියලා තිබු contract එකේ build version එක මේක කිසිම දෙයක් කරන්න එපා. මම මේක කරන්නේ ඔය විදිහට කෝඩ් තියෙනවා. හරි. ඊට පස්සේ අපි තියෙන්නේ මේක කම්පයිල් කරගන්න. දැන් මෙතන කම්පයිල් කරගද්දී චෝටි ප්‍රශ්නයක් එනවා. ගොඩක් දුරට මේක හරි මේ තියෙන්නේ reset කියලා දාන්න ඕනේ. migrate කියලා ගහපුවම ඇති. හරි. එහෙනම් මෙතන අතර මේක මෙයා වෙන්නේ නැහැ. මෙන්න මේ කියන කෝඩ් එක වැඩ කරන්නේ නැහැ කියලා කියනවා. දැන් මේ සර්වර් එකක් නැහැ කියලා කියනවා. ඉතින් මේ විදිහේ error එකක් එන්න හේතුව තමයි මෙතෙන්දී අපිට අපේ local network එක වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ මේක දැන් deploy වෙන්න එපා මේ smart contract එක කොහේ හරි. ඒකට මේක deploy වෙන්න පුළුවන් network එකක් ඇතුළේ. ඉතින් මෙන්න මේ කියන ID එකේ network එකක් නැති එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. හරි. ඉතින් ওই network එක ගන්න නම් අපිට සිද්ධ වෙනවා ගණාච් එක open කරන්න. හරි. මේ තියෙන ගණාච් platform එක මේක open කරපුවම මෙතන workspace කියන එකේ මොකක්ම නැති වේවාගේ එහෙම ඔයාලට මෙතන තියෙනවා නම් මොකක් හරි ඒක ක්ලික් කරලා ඉතින් ඉස්සරහට යන්න පුළුවන්. නැත්නම් new project එකක් හරි quick start එකක් හරි ගන්න පුළුවන්. හරි. කොහොමද කරන්නේ මේක open කරපුවම මේකේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කියන්නේ Ethereum 100ක් තියෙන account කීපයක් තියෙනවා. ඉතින් මේකේ settings ගන්න පුළුවන් මෙතනින්. ඔයාලට අවශ්‍ය වෙන වෙලාවට මම කියන්නම් එහෙම අවශ්‍ය නම් අපේ මේකේ මේ මෙන්න මෙතන පේනවා නේද? සර්වර් එකේ තියෙන මේ ඇඩ්‍රස් එකයි මෙතන නැහැ කියලා කියපු ඇඩ්‍රස් එකයි සමානයි නේද? ඔක බලමු දැන් රන් කරලා. ඉතින් දැන් රන් කරපුවාම ගොඩක් දුරට ආපහු error එකක් එන්න බලනවා. හරි. මෙතෙන් දෙනවා deployment failed කියලා. කලින් ආපු error එක නෙවෙයි ඉන්නේ. වෙනස් විදිහේ error එකක්. මේ ගොඩක් දුරට වැඩක් එන්න පුළුවන්. මේකට හේතුව තමයි අපි දැන් මේ trouble framework එක setup කරගත්තේ. කියන්නේ trouble project එක. මෙන්න මේ project එකේ
මෙන්න මෙතෙන්ට ගියපුවම අපිට බලා ගන්න පුළුවන් මේ කමෙන්ට් ගොඩ අතර මෙතන තියෙන Solidity version එක. ඇත්තටම මෙන්න මේ Solidity version එකේ තමයි සමහර වෙලාවට ප්‍රශ්න එන්නේ. ඉතින් මම ඒකට රෙකමන්ඩ් කරන දේ නම් මුලින්ම මේකේ කමෙන්ට් එක පුළුවන් නම් අයින් කරගන්න. මොකද ටිකක් වැඩ කරගන්න ලේසි. මේ අයින් කරගන්න කිව්වට මේ කමෙන්ට් කරලා තියෙන්නේ ඇත්තටම අපිට ඕන කරන දේවල්. ඉතින් මේවා ගැන දන්න කෙනෙක්ට මේ ටික ඇත්තටම මේ අයින් කරගන්න නැතුව තමන්ට ඕන විදිහට සෙටප් කරගන්න එක ගොඩක් ලේසියි. ඒත් දැන් අපි ඉගෙන ගන්න හින්දා අපිට මේ දේවල් අයින් කරලා අවශ්‍ය වෙන දේවල් ටික විතරක් තියාගත්තාම අපිට පැහැදිලිව පේනවා මොකද්ද මෙතන තියෙන්නේ සහ මොකද්ද මේකෙන් වෙන්නේ කියන එක. හරි. කමෙන්ට් එකත් අයින් කරගත්තා. දැන් මෙතන තියෙන එකේ version එක 8.21 කියලා. ඉතින් 0.8.21 කියලා. මම මෙතන මේක වෙනස් කරගන්න පොඩ්ඩක් අඩු version එකකට දැනට 13න් අපිට මේ වැඩි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා අඩු වුණොත් ප්‍රශ්නයක් නැහැ. ඉගෙන ගන්න වෙලාවට. දැන් අපි try කරලා බලමු අපහො මොකද වෙන්නේ කියලා. හරි. ඉතින් ඔන්න මේ අපේ කොන්ට්‍රැක්ට් එක ඩිප්ලොයි වුණා හරියට. ඉතින් මෙන්න මේ වගේ Ethereum ප්‍රමාණයක් අපේ account එකෙන් අඩු වෙලා තියෙනවා. ඔය ටික පැහැදිලිව හොයාගන්න අමාරුයි සමහරක් විට. මෙතන ඉස්සෙල්ලා තිබ්බේ 0.94ක් කියලා මට මතක විදිහට. දැන් ඒක කොහොම හරි අඩු වෙලා තියෙනවා. දැන් කොන්ට්‍රැක්ට් එකක් ලියලා ඒක ඩිප්ලොයි කරගන්න තැනට එනකම් කරගන්න පුළුවන්. ඊළඟට අපි කරන්න තියෙන්නේ මෙන්න මේ කියන කොන්ට්‍රැක්ට් එකේ තියෙන variables කොහොමද කොන්ට්‍රැක්ට් එක. හරි. මේ තියෙන variables සහ මේ function access කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් මුලින්ම අපි ඒක ටර්මිනල් එකෙන් කරමු. ඊට පස්සේ මම සරලව පොඩ්ඩක් කියලා දෙන්නම් කොහොමද මේ දේවල් access කරන්න කියලා අපේ තියෙන වෙබ් ඉන්ටර්ෆේස් එකේ. ඉතින් ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු. බයි.